හාලම කොහොමද මුලින්ම ලැබුහවු අලුත් අවුරුද්ද ඔයාලා හැම දෙනාටම සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ නවවසරක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැන් යන්න මගේ වීඩියෝ එකට මොකක්ද අද ගෙනාපු වීඩියෝ එක කියලා බලන්න. ඉතින් මං අද ගෙනාවේ ආකර්ෂණ නීතියට මඟ පෙන්වන වටිනාම මෙවලමක් ගැන කතා කරන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඒ විෂන් බෝඩ් එකක් ගැන කතා කරන්න. ඔයගලන්ට මම මේ වීඩියෝ එක ගේන්නින්දේ කලින් මට ඒකට පොඩි කාලයක් ගියා. මං හිතන් ඉදියේ 2025 අවසාන වෙනකොට මේ වීඩියෝ එක දාන්න. ඒත් මට පොඩි දවස් දෙකක් වගේ මිස් වුණා. ඉතින් 2026 විෂන් බෝඩ් එක 2026 පටන් ගත්ත ගමන් හැදුවා කියලා මොකුත් වෙන්නේ නැහැ. ඉතින් අපි හදමු. මුලින්ම මොකද්ද මේ විෂන් බෝඩ් එකක් කියන්නේ? සරලවම කිව්වොත් ඔයාට ලබා ගන්න ඕනි හැමදේම පෙන්වන තැනක් තමයි මේ විෂන් බෝඩ් එකක් කියන්නේ. ඔයාගේ අරමුණු වල එකතුවක්. ඔයාගේ අනාගත වාහනේ, ගෙදර, ඔයාගේ රිසල්ට්, ඔයාගේ කැම්පස් එක, ඔයාගේ ආසම වෘත්තිය, ඔය වගේ ඔයා ලබා ගන්න කැමති, කරන්න කැමති හැමදේම පෙන්වන තැනක් තමයි මේ. මේකදී වැදගත්ම දේ වෙන්නේ මේක දකින වාරයක් ගන්න ඔයාට ලොකු මානසික පෙළඹවීමක් යනවා වැඩ කරන්න. ඔයා නොදැනුවත්වම ඔයාගේ හීනට ඔයාව තල්ල කරන්න මේ විෂන් බෝඩ් එකට පුළුවන්. මොකද දවස ගානේ ඔයාට ආස දේවල් දකිනකොට ඔයාට ඒක ලොකු මොටිවේෂන් එකක් වෙනවා. ඔයාට හිතෙන්න ගන්නවා මම කොහොම හරි මේ දේවල් ලබා ගන්න ඕනි කියලා. එතකොට ඔයා ඔයාගේ අරමුණු වෙනුවෙන් වැඩ කරන්න ගන්නවා. ඒකත් නිකම්ම නෙමෙයි, කැමැත්තෙන් ආසාවෙන්. මේ වීඩියෝ එක හොඳ නම් ඔයාලගේ පුංචි ලයික් එකක් කමෙන්ට් එකකුයි දාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟට දාපු වීඩියෝ හැමදේම ඔයගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. Thank you. හරි, දැන් බලමු ඔයා කොහොමද මේ විෂන් බෝඩ් එක හදාගන්නේ කියලා. මුලින්ම හිතන්න. 2026 අවුරුද්ද ගැන පුංචි ප්ලෑන් එකක් හදාගන්න. ඔළුවෙන් හිතන්න මේ අවුරුද්ද මොනවද කරන්න ඉන්නේ? එක්සෑම්, ඔයාලා ලබා ගන්න ඕනි දේවල්, ඒක කොහොමද ලබා ගන්නේ? ඊට අමතරව ඔයාගේ අනාගතේ ඔයා ලබා ගන්න කැමති වාහනේ, හදන්න කැමති ගෙදරත් කොයි වගේද කියලා හිතලා බලන්න. ඔය විදිහට ටික වෙලාවක් හිතලා රවුන්ඩ් අයිඩියා එකක් හදාගන්න. හැබැයි මේ විෂන් බෝඩ් එක කියන එක ඔයාට කැමති කාල පරිච්ඡේදයකට හදාගන්න පුළුවන්. අවුරුද්දකට, මාස 3කට, මාස 6කට, සමහරක් විට අවුරුදු 5කට වුණත් ඔය වගේ ඔයාගේ අරමුණු වලට වඩාත්ම ගැළපෙන විදිහට ඔයාට හදාගන්න පුළුවන්. අනිත් එක මතක් කරන්න ඕනේ. ඔයාට මතකද දන්නේ මම ගෙනාවා ජර්නල් බුක් එකේ වීඩියෝ එකක්. ඒකේ පේජ් එකක් තිබ්බා විෂන් බෝඩ් එක හදන පේජ් එක. මම එතෙන්දි කිව්වා මම වීඩියෝ එකක් අරන් ඉන්නම් කියලා. ඔව්. එතෙන්දිත් මේ විෂන් බෝඩ් එකම ඔයාට ඒ පේජ් එකට ඇඩ් කරගන්න පුළුවන්. එතකොට විෂන් බෝඩ් එකයි ජර්නල් බුක් එකයි විෂන් බෝඩ් එකයි දෙකම හදන හින්දා ඔයාට පින්තූර ගනිද්දි ඒ ගන්න පින්තූරෙම තව පින්තූරයක් ඒ වගේම ගන්න. මොකද එතකොට ඔයාගේ බිත්තියේ ගහගන්න ඔයා විෂන් බෝඩ් එකයි විෂන් පේජ් එකටයි ඔයාට ඒ දෙකටම ඔයාගේ විෂන් බෝඩ් පින්තූර අලව ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවනි එක තමා පින්තූර තමා. දැන් දෙවනි එකේ අපි හිතන්න ඕනේ මේ විෂන් බෝඩ් එකට ඕන කරනවා ඔයාගේ ඔයා ආස දේවල් වල පින්තූර. ඉතින් ඊළඟට ඔයා බලන්න ඕනේ කොහොමද මේ පින්තූර ටික එකතු කරගන්නේ කියලා. ඔයා රවුන්ඩ් අයිඩියා එකක් අරගෙන ලිස්ට් එකක් ලියා ගන්න. ඒ ලිස්ට් එකෙන් තමයි ඔයා මේන් ඔයාට ඕනි පින්තූර ටික හදාගන්න ඕනේ. එතකොට සමහර විට වාහනවල පින්තූර, ගෙවල්, බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා නම් ඒවා, එක්සෑම් එකක් කරන්න ඉන්නවා නම්
ඒ දේවල් වල පින්තූර, ග්‍රැජුවේට් නම් ඒ පින්තූර, ඒ දේවල් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඉතින් වාහනවල පින්තූර නම් දැනටමත් ඔයාගේ කාමරෙත් ඇති නේද? වාහනවලට කැමති අය වාහනවල පින්තූර කාමරෙත් ගහන් ඉන්නවා. එහෙම නේද? වාහනවල පින්තූර කාමරෙත් ඉන්න අය කමෙන්ට් එකක් දාන්නකෝ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් පත්තර වලින් කපලා ගන්න. නැත්නම් Pinterest එකෙන් වගේ හොයලා එතකොට Google එකේ සර්ච් කරලා, එහෙම නැත්නම් ChatGPT, Gemini, එතකොට Instagram ඔය වගේ හොයලා print out ගන්න පුළුවන්. තුන්වෙනි එක හදන්නේ මොකේද? ඊළඟට ඔයා කරන්න ඕනේ මේ පින්තූර ටික එක තැනකට එකතු කරගන්න එක. ඒකට ඔයාට පුළුවන් ඩ්‍රිසිල් බෝඩ් එකක්, එහෙම නැත්නම් තුනී රෑල්ලක්, විජිෆෝම් කෑල්ලක් වගේ ඔයා කැමති දේවල් පාවිච්චි කරන්න. තුනී රෑල්ලක් වගේ පාවිච්චි කරනවා නම් ඔයාට ඒක දිගටම ඔයාගේ විෂන් බෝඩ් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔන්න එහෙනම් මං හිතනවා මේක බලන ඔයාලා හැමෝමත් ඔයාලගේ විෂන් බෝඩ් එක මේ අවුරුද්දේ හදාගනී කියලා. ගිය අවුරුදු වල හැදුවේ නැති වුණත් මේ අවුරුද්දේ මේ වීඩියෝ එක බලලා හදනව නේද? ඉතින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් මම ගිහින් එන්නම්. මාව subscribe කරලා follow කරලා තියාගන්න. අනිවාර්යෙන් bell icon එක press කරලා all දාලා තියාගන්න. මම වීඩියෝ එකක් ගෙනාපු හැටි ඔයාට එන්න. ඉතින් මම ගිහින් එන්නම්. bye bye. Thank you for watching.